අනේ කන්න වගේ බලාගෙන ඉන්නේ. මට බයෙත් බෑ. දන්නේ අනේ ගෑනු පෙරේතෙද්ද කොහෙද? මම මේ ගෙදර යන බස් එකක් යනකම් හිටියේ. මේ මිනිස්සයා මගේ දිහාම බලාගෙන ඉන්නවනේ. අහක බලන්නෙම නැහැ. හරි හරි ඉන්නකෝ මම බලා ගන්නම්කෝ. උගන්නන්නම්කෝද පාඩමක් අදම. මේ ඉන්නේ බලාගෙන මොකද කවගේ තමුසෙට අක්කරණන් කියලා නැගිටිනවා. රවිදු අම්බෝ බං උඹේ බර නැගිටපන්. මොනවද නංගි කරන්නේ? ඇයි මේ අහිංසක මිනිහයාට ගැහුවේ? මේ මිනිහයා ලෙඩෙක්. ලෙඩෙක්? ඔව් මෙයාට අපි කියන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. පව්. අනේ සමාවෙන්න මං හිතුවේ මෙයා මගේ දිහා වැරදි විදිහට බලාගෙන ඉන්නවා කියලා. අනේ මං ඒකයි එහෙම දෙයක් කරේ. බලන්න නංගි ඔයා ගහපු පාරකින් මේ මිනිහයාට මොන හරි වුණා නම් එහෙම කාට කියන්නද? අනේ අහන්නකෝ මං කියන දේ මෙයා කාලා බීලා හැමද? තවම නෑ මේ ඩොක්ටර්ලා කියලා දෙන්නේ දවල්ට මුට එළවලු සුප් එකක් පොවලා මට බිරියානි එකක් කන්න. නෑ මේ මුට සුප් විතරයි දෙන්න කියලා දෙන්නේ. හැබැයි ඉතින් මූ ඉඳලා බිරියානිත් කනවා. එහෙනම් ඉන්නකෝ මේ මම ටක් ගාලා ගිහිල්ලා මෙයාට සුප් එකකුයි බිරියානි එකකුයි දෙකක් මනන්න. හරි එන අරා එන්න. හරි අනේ පව්වනේ හොඳටම බඩගින්න ඉඳලා තියෙන්නේ. මොකද ඉතින් බඩගිනී කියලා කටක් කරලා කියන්න පුළුවන් කමක් තියෙනවද? ඒකනේ බලන්නකො නේද? ඔයා නම් ඇත්තටම හොඳ යාළුවෙක් අනේ. ඔයා වගේ යාළුවෝ අද කාලේ හරිම අඩුයි. මගේ අසනීප යාළුවෝ මෙහෙම බලා ගන්නවා කියන එක කොච්චර ලොකු පිනක්ද මං ආන්නේ. මූ ඉතින් බලාගත්තා කියලා මට අම්මෙන් දෙයක් නෑ. ඉඳලා මේ වගේ බිරියානි එකක් හම්බුනොත් තමයි. මං එනයි යනවා. ඔයාලට මොකක්ම හරි උදව්වක් ඕනෙනොත් මට කතා කරන්න. මං හරි කැමති යන්නේ මේ වගේ අසරණ අයට උදව් කරන්න. මගේ නම්බර එක දාගන්නකෝ. හරි කියන්නකෝ. 079යි 870යි 52යි 67. 52යි 67. මොකද්ද බං කියන්නේ? 4 නෙවෙයි අකෝ 7. 7. ඒකනේ 7. දුවපන් චාකාරය අපි බිරියානි එකේ සල්ලි දෙමුද බං?